ඔන්න ඉතින් අද සාදරයෙන් සහ ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද වීඩියෝ එකකින් කතා කරන්න යන්නේ අපේ ভাইබ්‍රේෂන් එක ඉහළට නංව ගන්නේ කොහොමද සහ ඉහළට නංව ගන්න කල යුතු ප්‍රධාන දේවල් මොනවද කියලා. වීඩියෝ එක පටන් ගන්න කලින් මං කියන්න කැමති මම ඔයාලා දාන කමෙන්ට්ස් හැම එකක්ම වගේ කියවනවා සහ මට හරිම සතුටුයි කමෙන්ට්ස් දැක්කම ඔයාගේ ජීවිතේ වෙනස් වෙන්න මගෙන් පොඩි හරි උදව්වක් වෙනවා නම් පොඩි හරි වෙනස්කමක් මන් නිසා වෙනවා නම් මට හරි සතුටුයි. දිගටම රැඳී ඉන්න කියලා ආරාධනා කරනවා ආදරයෙන්. මේ වීඩියෝ එක ඔයාගේ යාළුවෙක්ට වේවා, නෑදෑ හිතමිතුරෙක්ට වේවා වටී කියලා හිතෙනවා නම්, එයාට උදව්වක් වෙයි කියලා හිතනවා නම් ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. අපේ ভাইබ්‍රේෂන් එක ඉහළ නංව ගන්න කල යුතු සහ ප්‍රධානම දේ නම් අපිව පිළිගන්න අපිට ආදරය කරන්න ඉගෙන ගන්න එක. අනිත් අයට ආදරය කරන්න කලින් අපිට ආදරය කරන්න ඕනේ. මේ ජීවිතේ සාර්ථක කරගන්න හරි මේ ජීවිතේ අපිට ඕන දේවල් අපිට ලබා ගන්න හරි අප කැප වෙන්නේ ඇයි? අපි උනන්දු වෙන්නේ ඇයි? අපිව සතුටු කරන්න. අපිව සතුටු කරාට වැඩක් නැහැ. අපිව හරියට පිළිගෙන නැත්තම් අපිට හරියට ආදරය කරන්නේ නැත්තම්. ඔයාට ආදරය කරන්න පටන් ගන්න එක තමයි අපි කළ යුතු ප්‍රධානම දේ. මේක ඔයාගේ ජීවිතයට අවශ්‍ය දෙයක්. ඔයාට ආදරය කරන්න ගත්තම, ඔයාව පිළිගන්න ගත්තම, ඔයාට හොඳින් ආදරය කරන්න ගත්තම ජීවිතේ කියා ගන්න බැරි විදිහට ඉක්මනින්ම වෙනස් වෙන්න ගන්නවා. හිතන්න, ඔයා හිත ඇතුලෙන් නිතරම ඔයා කැතයි කියලා හිතනවා නම්, ඔයාගේ කොණ්ඩේ කැතයි කියලා හිතනවා නම්, ඕනෙම දෙයක් ඔයා කැතයි කියලා හිතන්න ගන්නවා නම් නැත්තම් ඔයා හොඳමදි කියලා හිතනවා නම් මේ ভাইබ්‍රේෂන් එක තමයි ඔයාගේ සිරුරෙන් නිතරම පිට වෙන්න ගන්නෙ. ඔයාගේ අවට අයත් ඔයා ගැන හිතන්න ගන්න ඔයා හිතන විදිහටම තමයි. ඒ කට්ටිය හිතන විදිය වෙනස් වෙන්නේ නැහැ. ඇයි කිව්වොත් ඔයාගෙන් පිටවන ভাইබ්‍රේෂන් එක ඍණාත්මකයි සහ ඊටාම පහළ මට්ටමක තියෙන්නේ. අනිත් අයට ඒක දැනෙන්න ගන්නවා සහ එයාලත් ඔයාව පිළිගන්නේ ඉතා අප්‍රසන්න කෙනෙක් විදියට, වැඩකට නැති කෙනෙක් විදියට තමයි එයාලත් පිළිගන්නේ. මේක වෙනස් කරන්න ඕන නම් ඔයා ඉස්සෙල්ලා ඔයාට ආදරය කරන්න ඉගෙන ගන්න ඕනේ. ඔයාගේ හැඩරුවට, ඔයා මොන පාට කෙනෙක් වුණත්, ඔයා කොයි විදිය කෙනෙක් වුණත්, ඔයා උස කොට පොඩ්ඩක්වත් අදාළ නැහැ. ඔයා හිතනවා නම් ඔයා වැඩකට නැති කෙනෙක් කියලා. මේකත් පොඩ්ඩක්වත් අදාළ නැහැ. හැමතිස්සෙම මතක තියාගන්න අපි හැමදෙනාම එකිනෙකාගෙන් වෙනස්. ඔයා වගේ ඉන්නේ ලෝකෙටම එක්කෙනා. ඒක ඊටාම් පුදුම දෙයක් සහ ඒක ඊටාම් වටින දෙයක්. ඔයා වගේ වෙන කවුරුවත් මේ ලෝකේ නැහැ. ඔයාට තියෙන ගතිගුණ, ඔයාගේ හැකියාවන්, ඔයාගේ පෙනුම ඔයා වගේ කවුරුත් මේ ලෝකේ නැහැ. ඉතින් මේක ඊටාම සුන්දර දෙයක් සහ අනර්ග දෙයක්. ඉතින් මේක ඊටාම් පහත් දෙයක් කියලා සලකන්න එපා. ඔයාගේ වටිනාකම ඔයාට දැනෙන්නේ නැත්තම් මේක අනිත් අයට කීයටවත් දැනෙන්න ගන්නේ නැහැ. ඉතින් ඔයාට ආදරය කළේ නැත්තම් අනිත් අයත් ඔයාට මේ ආදරේ සම්පූර්ණ විදියට දෙන්නෙත් නැහැ. ඒක බලාපොරොත්තු වෙන්නත් එපා. පෙලක් අය හිතන් ඉන්නවා අපිට සතුට එන්නේ අනිත් අයගෙන් කියලා. එහෙම වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට අනිත් අයගෙන් අපේ ජීවිතේ හිස්තැන් පුරව ගන්න උත්සාහ කරනවා. මේ දේ කරන්න යන්න එපා. ඔයාගේ ජීවිතේ තියෙන හිස්තැන් ඉස්සෙල්ලාම පුරව ගන්න ඕනේ ඔයා හින්දා. අනිත් අයලව අපේ හිස්තැන් පුරව ගන්න ගියොත් අනිත් අය කවදා හරි අපේ ජීවිතෙන් අයින් වෙලා යනකොට ඒ හිස්තැන් ආය මතුවලා වේදනාවන් ගෙනත් දෙනවා. ඉතින් ඒ හින්දා හොඳට මතක තියාගන්න. ඔයා ඔය ඉන්න විදිය හොඳටම ඇති. ඔයා වටින කෙනෙක්, ඔයා නිතරම සතුටින් ඉන්න ඕනි කෙනෙක්. ඒ හින්දා ඔයාට ආදරය කරලා ඉස්සෙල්ලා ඔයා අනිත් අයගෙන් හොයන සතුට ඔයා තුලින් හොයාගන්න. ඔයාට ආදරය කරන්න පටන් ගත්තම, ඔයාව පිළිගන්න ගත්තම නිකම්ම ඔයාගේ ජීවිතේට සතුට ගලාගෙන එනවා. ඔයා ගැන අවතක්සේරු වෙන්න ඉන්නේ ආත්ම විශ්වාසය නැති හින්දා කියලා හිතනවා නම්, ඉතින් එහෙම ආත්ම විශ්වාසය නැත්නම් කළ යුතු දේවල් ගොඩාක් තියෙනවා. වර්ක්අවුට් කළාම ආත්ම විශ්වාසය එනවා. අපේ හැකියාවන් වැඩි දියුණු කරගත්තම නිකන්ම ආත්ම විශ්වාසය එනවා. අලුත් දැනුම ජීවිතේට එකතු කරගත්තම ආත්ම විශ්වාසය එනවා. මේ ජීවිතේ ඔයා ලස්සන දෙයක් කරනවා කියලා හිතලා ඒ වෙනුවෙන් වැඩ කරන්න ගත්තම, මේ ජීවිතයෙන් ප්‍රයෝජනයක් ගන්න ඕනි කියලා හිතලා වැඩ කරන්න ගත්තම ආත්ම විශ්වාසය නිකම්ම එනවා. ආත්ම විශ්වාසය නැහැ කියලා ජීවිතේ නිකම්ම අත්හරින්න හදන්න එපා. ඔයාව අප්‍රසන්න විදියට හිතන්න ගන්නත් එපා. ඔයාව ආදරෙන් පිළිගන්න ගත්තම ජීවිතේ ගොඩාක් දේවල් වෙනස් වෙවි. මේක කරන්න ඉතාම පහසු දෙයක්, ඒත් කරන්නේ නැති දෙයක්. අපි අනිත් අයව සනසන්න ගිහිල්ලා අපිව ආදරය කරන එක අතපසු කරලා දානවා. එහෙම කරන්න යන්න එපා. ඔයා ඉස්සෙල්ලා ඔයාට ආදරය කරලා ඉන්න. එතකොට තමයි ඔයාගේ වටේ ඉන්න කට්ටියත් ඔයාට ආදරය කරන්න ගන්නෙ වගේම ඔයා වටින කෙනෙක් විදියට දකින්න ගන්නෙ.
ඉතින් ජීවිතේ මිනිස්සු ගත්තාම විවිධාකාර මිනිස්සු ඉන්නවා. අවංක මිනිස්සු ඉන්නවා, වංක මිනිස්සු ඉන්නවා, ධෛර්ය මිනිස්සු ඉන්නවා, ධනාත්මක ඍණාත්මක මිනිස්සු ඉන්නවා. ඔයාගෙන් උදව් ගන්න විතරක් ලං වෙලා ඉන්න මිනිස්සුත් ඉන්නවා. හොඳ දේවල් වලට විතරක් ලං වෙන කට්ටිය ඉන්නවා. ඔයා අමාරුවෙන් ඉද්දි ඔයාව ගණන්වත් ගන්නේ නැති අය ඉන්නවා. ඔයාගේ කාලේ නාස්ති කරන ඔයාගේ ආත්ම විශ්වාසයේ බිඳුවටම වටනවා වැඩ කර නැති කෙනෙක් කියලා නිතර අඟවන මිනිස්සුත් සහ නිතරම රිද්දන මිනිස්සුත් ඔයා ගාව ඉන්නවා. මේ අය ඔයාගේ ඥාතීන් වෙන්න පුළුවන්, හිත මිත්‍රයන් වේවා, ළඟින් ආශ්‍රය කරන කවුරු වුණත් මේ අය ඔයාගේ ජීවිතයට හොඳ දේවල් එකතු කරන්නේ නැත්තම්, එකතු කරන්නේ වේදනාව නම්, කරදර වගේ ජීවිතය අසීරු කරනවා නම් මේ කට්ටිය ඔයාගේ ජීවිතෙන් අයින් කරලා දැමිය යුතුමයි. හිත රිදෙයි. ඔයා ගැන මොනවාරි හිතයි කියලා අයින් කරගන්න බැරුව ඉන්නවා නම් ඔයාට තමයි මේ හානිය කරගන්නේ. ඔයා මේගොල්ලන්ට වැරැද්දක් හිතන්නේ නැත්තම්, මෙයාට වැරැද්දක් වෙන්න ඕනේ කියලා හිතන්නේ නැත්තම්, මෙයාට හොඳක් වෙන්න ඕනේ කියලා නම් නිතරම හිතන්නේ, මේ වගේ කට්ටිය ඔයාගේ ජීවිතෙන් අයින් කරලා දැම්මම ප්‍රශ්නයක් නැහැ. එයාලා කොහේ හිටියත් සතුටින් ඉන්න ඕනේ කියලා හිතන්න. ඒත් ඔයාගේ ජීවිතේ මේ කට්ටියව ළඟින් තියාගෙන ඔයාගේ ජීවිතේ තවත් අමාරු තත්යකට ඇදලා දාන්න හිතන්නවත් එපා. අපේ හිත හොඳකමට ගොඩාක් වෙලාවට මොනවා කරත් ආයෙ එක පිට එක වැරදි කරත් ඔයාව රිද්දුවත් අපි හිත හොඳකමට එයාලව ළඟින් තියාගෙන ඉන්නවා. ඥාතීන් වේවා, හිත මිත්‍රයන් වේවා, මේ බැඳීමට අපි ගරු කරන තරම් එයාලා ගරු කරන්නේ නැහැ. ඒ නිසා තමයි ඔයාලව නිතරම රිද්දන්නේ. ඒ හින්දා තමයි ඔයාලගෙන් නිතරම ප්‍රයෝජන ගන්න බලන්නේ. ඒ නිසා තමයි ඔයා නැති තැන කතා හදන්නේ. ඔයා නැති තැන ඔයාට බනින්නේ. ඉතින් මේ වගේ මිනිස්සු ඔයාට අවශ්‍යද? මේ වගේ මිනිස්සු ඔයාට අවශ්‍ය නැහැ. ඔයාගේ ළඟින් ඉන්න යාළුවෙක් වේවා ඔයාට දියුණු වෙන්න දෙන්නේ නැත්නම්, ඔයාගේ ජීවිතේ නාස්ති වෙන දේවල් වලට ඔයාව තල්ලු කරනවා නම් මේ වගේ යාළුකම් නැති වුණාට කමක් නැහැ. ඔයාගේ හිත හොඳකම පැත්තක තියලා සතා විසයි කියලා දන්නවනම් මේ අය පැත්තකින් තියන්න. මේ වගේ මිනිස්සුන්ව සම්පූර්ණයෙන්ම අයින් කරනවා, නිදහස අයිතිය තියෙනවා. එකම ගින්නෙන් පිලිස්සෙන්න යන්න එපා. ගොඩාක් වෙලාවට අපිට ඊර්ෂ්‍යා කරන අපේ ළඟ ඉන්න කට්ටිය අපිට වල කපන්නෙත් අපි වටා ළඟ ඉන්න අය. ඉතින් මේ දේවල් ගැන ටිකක් සැලකිලිමත් වෙන්න. ඔයාගේ ජීවිතේ හොඳ දේවල් වලින් පුරව ගන්න මෙහෙම ඍණාත්මක මිනිස්සු, කිසිම දෙයක් කරන්නේ නැති මිනිස්සු, කාලේ නාස්ති කරන මිනිස්සු නැත්තම් ඔයාට කවදාවත් හොඳක් කියන්නේ නැති මිනිස්සු වගේ වටේ තියාගෙන දියුණු වෙන්න හැදුවට මේක කිසිම පළක් නැති දෙයක්. එහෙම වෙලත් මෙයාලව අයින් කරන්න පුළුවන්කම තියෙද්දිත් ඒත් ඒ විදිහටම ඉඳලා පස්සේ පසුතැවෙන්න යන්නත් එපා. මගේ ජීවිතේට මෙහෙම උනේ මගේ යාළුවෝ නිසා, මගේ ඥාතීන් හින්දා, මගේ ජීවිතේට මෙහෙම උනේ මං ආදරය කරන කෙනා නිසා කියලා අනිත් අයට බනින්න යන්නත් එපා. ඒගොල්ලෝ ඔයාලගේ ජීවිතේට වග කියන්නේ නැහැ. ඔයාගේ ජීවිතේ වෙන හැම දෙයකටම වග කිව යුත්තේ ඔයාමයි. හොඳට හිතලා බලලා ආශ්‍රය කරන කට්ටියව ආශ්‍රය කරන්න. අයින් කරන්න ඕනේ අයව දැම්ම අයින් කරලා දාන්න. ඉතින් අපේ ভাইබ්‍රේෂන් එක ඉහළ නගව ගන්න තවත් මූලික දෙයක් තමයි අපේ එදිනදා ජීවිතයේදී කන බොන දේවල්. අපි ආහාරයට ගන්න දේවල්, අපි පානය කරන දේවල් වැදගත්. ඉතින් මං කියන්නේ කෘත්‍රිම ආහාර වලින් වැළකීලා ඉන්න. පාට වයිවාරන පැකට් ඇස්සේ ලස්සනට තිබ්බට කෑම ಜಾති වේවා, බීම ಜಾති වේවා මේ වගේන් පුළුවන් තරම් ඈත් වෙලා ඉන්න. කෑවට කමක් නැහැ, බීවට කමක් නැහැ. ලිමිට් එකක් තියාගන්න. ඕනවට වඩා කන්න යන්න එපා. මේ දේවල් මගේ ජීවිතෙන් පුළුවන් තරම් අයින් කරලා තියෙන්නේ. ඔයාගේ ශරීරය ඊටාම් පූජනීයයි. ඔයාගේ මේ ආත්මය తాවකාලිකව ජීවත් වෙන මේ ඔයාගේ ශරීරය ඇතුලේ. ඔයාට කරන්න ඕන දේවල්, ඔයාගේ ජීවිතේ ගන්න ඕන අත්දැකීම් ගන්න උදව් වෙන්න ඔයාගේ මේ ශරීරය. ඉතින් මේ ශරීරයට කුණු ගොඩවල් විසකවල හරියන්නේ නැහැ. ඉංග්‍රීසි කියමනක් තියෙන ඔයාගේ ශරීරය නිතරම දේවස්ථානයක් වගේ සලකන්න කියලා. ඉතින් නිතරම ස්වභාවික දේවල් ශරීරයට ගන්න බලන්න. තැඹිලි, එළවලු පළතුරු වගේ දේවල් ඇඟට හොඳ නිසා ඒව නිතරම ගන්න බලන්න. කොච්චර ආකර්ෂණ නීතියෙන් දේවල් ලබා ගත්තත් වැඩක් නැහැ. ඔයාගේ ශරීර සෞඛ්‍යය අතපසු කරලා නම්. අපේ ජීවිතේ අපි උදේට නැගිටින හැම දවසක්ම අපේ ජීවිතය සාර්ථක කරගන්න උදව් වෙනවා. අපේ ජීවිතය ලස්සන කරගන්න උදව් වෙන තවත් අවස්ථාවක්. ඒත් ගොඩක් දෙනා ඇඳෙන් උදේට නැගිටින්නේ අපෝ දැන් නැගිටින්න ඕනේ, වැඩට යන්න තියෙනවා, දවසම ඉවරයි ගාගෙන. ඔහොම කියාගෙන, ඔහොම හිතාගෙන තමයි බහුතරයක් ඇඳෙන් නැගිටින්නේ. ඉතින් හිතන්න, උදාහරණයක් විදියට උදේට නැගිටිද්දි ඔයාගේ කකුල කොහේ හරි වැදුනා. ඊට පස්සේ ඔයා දවසට බයින්න ගන්නවා අද දවසම කාලා කන්නේ දවස.
උදේ පාන්දර කකුල වද්දාගත්ත අද මූදල දවසක් කියලා ඔන්න හිතන්න පටන් ගන්න දවස පටන් ගන්න. ඉතින් මේ ভাইබ්‍රේෂන් එකෙන් මේ ඍණාත්මක ভাইබ්‍රේෂන් එකෙන් ඔයා දවස පටන් ගද්දි අනිවාර්යෙන් දවස තියෙන්නේ මේ විදිහටම තමයි. ඉතින් කකුල වැදුනේ ඔයාගේ නොසලකිල්ල නිසා, ඔයාගේ වැරැද්ද නිසා. ඔයාගේ වැරැද්දට මේ දවසට බැලලා වැඩක් නැහැ. එදිනදා ජීවිතයේ දේවල් වෙන්න ඔයාගේ නොසලකිල්ල හින්දා නැත්තම් වෙන කෙනෙක්ගේ නොසලකිල්ල හින්දා ඒකට දවසට බැලලා හරියන්නේ නැහැ. දවස මූසල වෙනවා කියලා හිතනවා නම් අනිවාර්යෙන් මෙහෙම වෙනවා. ඒ ඔයාගේ සිතුවිලි ඔයාගේ ভাইබ්‍රේෂන් එක හින්දා. හොඳ හෝ නරක කියලා එහෙම දවස් නෑ. හොඳ හෝ නරක දවස් වෙන්නේ ඔයාගේ ভাইබ්‍රේෂන් එකට අනුව. ඔයා ආකර්ෂණය කරගන්න දේවල් අනුව. ඉතින් හිතන්න උදේ පාන්දර ඔයා සතුටින් නැගිට්ටනම් අද අලුත් දවසක් මගේ ජීවිතේ අලුතින් නිර්මාණය කරන්න ලැබෙන අවස්ථාවක්, මං කැමති දේවල් කරන්න ලැබෙන අවස්ථාවක් කියලා සතුටින් නැගිට්ටහම මේ ভাইබ්‍රේෂන් එක ඉතාම ඉහළයි. ভাইබ්‍රේෂන් එක ඉහළ වෙන්න ගත්තාම ඔයාගේ ජීවිතේට එන්න හොඳ දේවල්ම පමණයි. මේක මං අත්දැකීමෙන් කියන දෙයක්. කවදාවත් දවසට බැලලා දවස පටන් ගන්න එපා. මෙහෙම දවස පටන් අරගෙන ඔයා රැයට නිදා ගන්න යද්දි වෙනතවක් කියන්නේ මේ අපෝ දැන්වත් නිදා ගන්න තියනවා නම් ඔයා එහෙම නෙමෙයි යන්නේ. දවස ලස්සනට පටන් ගත්තම වෙන්නේ ඔයාගේ මුළු දවසම ධනාත්මක හොඳ දේවල් වලින් පිරීලා තියෙන එක. එදා දවසේ හිත රිදෙන දෙයක් වුණත් එතනින් එහාට ඔයාට ඉක්මනට මුහු වෙන්න පුළුවන්. එතන රැඳිලා ඉන්නේ නැතුව. ඒ ඔයාගේ මේ මනස රැඳිලා තියෙන ධනාත්මක පැත්තකට හින්දා. මෙහෙම දවස ගත කරාම රැයට නිින්දට යද්දිත් යන්නෙත් ඉතාම සාමකාමීව. ඉතාම සතුටින් අද දවස ලස්සනයි. අද දවස හිතුවටත් වඩා හොඳට ගෙවුණා. මට සතුටින් සැනසීමෙන් නිින්ද යනවා. ඉතින් මේක තමයි කියන්නේ. ඔයා දවස පටන් ගන්න විදිහ සහ ඔයා දවස අවසන් කරන විදිහ අපේ ভাইබ්‍රේෂන් එකට ඉතාම වැදගත්. ඉතින් ඔයා කියන්න පුළුවන් ඔය කිව්වට කියන්න ලේසි කරන්න අමාරුයි කියලා. ඇත්ත කරන්න ගියාම අමාරුයි තමයි. ඒත් අමාරුවෙන් හරි මේ දේවල් කළා ඔයාට ජීවිතය ලස්සන කරගන්න ඕනේ නැද්ද? ඔයාට ලස්සනට ඉන්න ඕනේ නැද්ද? ඔයාට ඉන්න ඕන ඔය ඉන්න විදිහටමද? ඔයා ජීවිතය ලස්සන කරගන්න කැමති නම්, සාර්ථක කරගන්න කැමති නම් මේ දේවල් අමාරුවෙන් හරි කරන්න. දවස් 21ක් යනකම් කරලා බලන්න. එතනින් එහාට හැම දවසක්ම ලේසියෙන් පහසුවෙන් ඉතාම ලස්සන විදිහට ගත කරන්න පුළුවන් වේවි. ඉතින් ඊළඟට කතා කරන්නේ ගොඩක්ම ආස කරන දෙයක් ගැන. භාවනාව. භාවනාව අපි හැමෝගෙම ජීවිතේ කොටසක් විය යුතුමයි. භාවනාව කියන්නේ ඊටාම ලොකු මාතෘකාවක්. ඉස්සරහට මම මේ ගැන ගොඩාක් දේවල් ඔයාලට කියන්න. භාවනාව කියන්නේ ඊටාම වටින දෙයක්. අපි ගැන තේරුම් ගන්න, මිනිස්සු ගැන තේරුම් ගන්න, මේ තියෙන හැම දෙයක්ම ඊටාම පහසුවෙන් තේරුම් ගන්න උපකාරී වෙන දෙයක් තමයි භාවනාව කියන්නේ. මට මගේ ජීවිතේ වටිනම දෙයක් තමයි භාවනාව. භාවනාවෙන් මට ලැබුණු දැනුම තමයි ඔයාලා එක්ක මේ බෙදාගන්නේ. මම හිතන තරමට දවසට විනාඩි 5ක් 10ක්වත් භාවනා කරන්න ඕනෙම කෙනෙක්. භාවනාවෙන් ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, ඔයාගේ කේන්තිය මේ හැමදේම ඔයාගේ ජීවිතයෙන් එහෙම පිටින්ම අයින් කරලා දාන්න පුළුවන්. ඒත් එක්කම ඔයාගේ ජීවිතයේ දුක, වෛරය, කලකිරීම, ඔයාගෙන තියෙන අප්‍රසන්න බව මේ දේවල් ඔක්කොම ක්‍රමක්‍රමයෙන් භාවනාව නොකඩවා කරන කෙනෙක්ගේ ජීවිතෙන් සදහටම අයින් කරලා දාන්න පුළුවන්. ඔයා හැමදාම භාවනා කරන්න ගත්තම තේරෙයි ඔයාගේ ඔළුවේ තියෙන බර කරදරකාරී හැඟීම් අයින් වෙලා යනවා කියලා. ජීවිතයේ යථාර්ථය ගැන පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන් මේ දේවල් වලින්. ඔයාගේ ভাইබ්‍රේෂන් එක ඉහළට යනවා. ඔයාගේ ජීවිතේ හොඳ දේවල් ආකර්ෂණය වෙන්න ගන්නවා. භාවනාව ඔයාගේ මනස නිරවුල් සතුටින් සැහැල්ලුවෙන් පුරව ගන්න උදව් කරනවා. ඉතින් ඔයාගේ ভাইබ්‍රේෂන් එක වැඩි කරගන්න නම් මම මේ කිව්ව දේවල් ගැන සැලකිලිමත් වෙන්න. මේ දේවල් ජීවිතේට අත්‍යවශ්‍යයි. ඉතින් මේ දේවල් තුලින් ඔයාගේ ජීවිතේට පහසුවෙන් හොඳ දේවල් ආකර්ෂණය වෙන්න ගනීවි. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් මම ඔයාව හම්බ වෙන්නේ එනකන් ආදරයෙන් පරිස්සමෙන් ඉන්න.